අනේ අයියේ ඔයා තමා ඊළඟ අයින්ස්ටයින්. මගේ මැත්ස් ෆයිනල් එක්සෑම් එකට මම මල්ල පොතේ අකුරක් ගණන් හිටියේ නෑ. ඒ නිසා මම නිකන් ඉන්නේ නැතුව පේපර් එකේ ත්‍රිකෝණයේ ඉන්නේ මාරම දුකෙන් කියලා ලියලා පෑන බිමින් තිබ්බා. ඔන්න ඔය ASCII පේපර් එකතු කරන්න ආපි මිස් පියුමි මගේ ඩෙස්ක් එක ළඟට ඇවිත් මගේ පේපර් එක අතට ගත්තා විතරයි. එයාගේ අතේ තිබ්බ පේපර් තොගේම බිමට හැලුණා. අම්මෝ දෙයියනේ ඔයා නම් ඊළඟ අයින්ස්ටයින් වෙන්න ඇති. මැඩම් මගේ පේපර් එක මුළු පන්තියටම පේන්න උඩට උස්සලා හැල්ලුවා. ළමයි හැමෝම අහගන්න මෙයා මේ උත්තරේ හොයාගත්තේ කොහොමද කියලා දැන් අපිට කියන්න යන්නේ. මැඩම් මගේ පැත්තට හැරුණා. මම ඉතින් බයටම කටට ආපු එකක් බකස් ගාලා කිව්වා. "ඇයි මැඩම් ජාමිතික හැදතල වලටත් පණ තියෙනවනේ. ඒවටත් දුක දැනෙනවා." ඒක අහලා මැඩම් පපුවට අත තියාගත්තා. අන්න ඒ වගේ වෙනස් විදියකට හිතන එක තමයි අපි මේ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කියලා මැඩම් දිව්වා යාගේ ඩෙස්ක් එක ළඟට. ෆෝන් එක අරන් කාටදෝ කතා කරා. දැන්ම කාමර අංක 204ට එන්න. විනාඩි 2ක් ගියේ නෑ. ගිෆ්ටඩ් කෝඩිනේටර් ක්ලිප්බෝඩ් එකකුත් අරන් පන්තියට කඩා වැදුනා. ඇවිත් මගේ ඩෙස්ක් එක ළඟින් පුටුවක් දාන් වාඩි වුණා. ඔයා ඔතන ත්‍රිකෝණීය දුකින් ඉන්නවා කියලා ලියද්දී ඒ ත්‍රිකෝණයෙන් ඔයාගේ ඔළුවට ආවේ මොකද්ද? මම ඉතින් කිව්වා ඒක නිකම්ම ත්‍රිකෝණයක් මැඩම් කියලා. මම හරියට පරමාණු බෝම්බයක් හැදුවා වගේ මේ මැඩම් සිරාවටම කියලා ඔළුව වනන්න ගත්තා. එතකොට මේ දුක ඉතින් ඒක දුකෙන් තමයි ඉන්නේ. මැඩම් එයාගේ නෝට් පෑඩ් එකේ මොකක්දෝ එකක් යටින් ඉරි ගහලා හිමින් කෙන්දිරුවා. මාරම ලස්සන ගැඹුරු චින්තනයක්. මම පුටුවේ කෙලින් වුණා. දැන් ඉතින් මේ බොරුව නතර කරන්න ඕන කියලා හිතලා මම සිරා සීන් එක කිව්වා. මැඩම් මම මේක නිකන් හිතලා කිව්වේ. මම ඔය විකර්ණ මලයිලව්වක් ගැන දන්නේ නැහැ. මට ඕන වුණේ අර ඩීල් වගේ වෙන්න. එතකොට ටීචර්ලා පන්තියේදී මගෙන් ප්‍රශ්න අහන්නේ නැති නිසා. මැඩම් ටක් ගාලා පෑන ක්ලික් කරා. ඒ කියන්නේ ඔයාගේ යාළුවෙක්ගේ ස්ට්‍රැටජි එකක් හොතට ස්ටඩි කරලා ඒක කොපි කරලා තිනවා. අන්න ඒ වගේ සුපිරි මොලයක් තමයි අපිට ඕනේ. මැඩම් නැගිටලා මගේ උරහිසට අත තිබ්බා. ඔයාගේ අම්මා දැන් පාරේ එනවා. විශේෂ දක්ෂතා තියෙන ළමයින්ගේ කැම්පස් එකට යන බස් එක තව විනාඩි 10කින් පිටත් වෙනවා. මුළු පන්තියම මගේ දිහා බකමූණෝ වගේ බලන් ඉද්දි මම බෑග් එක ලෑස්ති කරගත්තා. මම පන්තියෙන් එළියට යද්දි ඩේල්ගේ ඩෙස්ක් එක ගාවින් ගියේ. ඕලුව වනලා මට කිව්වා උඹ මීට වඩා වැරදි උත්තරයක් ලියන්න තිබ්බේ මචං. මාස 3කට විතර පස්සේ මම මේ මගුලින් බේරිලා ආයෙත් මගේ පරණ පන්තියට යන්න ඕන වුණා. ඒ නිසා මම ඊළඟට ආපු පොඩි ක්විස් එකකදී ශ්‍රීජු කෝණාශ්‍රේට මොලයක් තියෙනවා කියලා ලියලා පේපර් එක දුන්නා. හැබැයි ඒකට මිස් හැල්පර් මාව රාජ්‍ය විද්‍යා ප්‍රදර්ශනයට තෝරාගෙන යවුවා.